මේ වචන ටික අහලා බලන්න ඔයත් මේ වගේද කියලා. ඔයා ඕනම දෙයක් ගැන ඕනවට වැඩිය හිතනවද? කෙනෙකුගේ පොඩි වචනයක් අමුතු හැසිරීමක් වුණත් ඔයාට ලොකුවට හිතට වදිනවද? සමහර වචන වලින් ඔයාට ගොඩක් රිදෙන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය විදිහට ඔයාගේ ජීවිතයට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඔයා ආදරේ දෙන්න ගියාම ගොඩක් අවංකව ආදරේ කරනවා. ඔයා හිතන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ම ඔයා වගේ කියලා. මගෙන් වැරද්දක් වුණාද? මං වැරදි දෙයක් කළාද? ඇයි මං එහෙම කිව්වේ? මේ වගේ දේවල් හිත තමන්ටම මේ දේවල් ගැන දොස් පවර ගන්නවාද? ඔයා හැමෝටම ඔයාගේ 100% උපරිමයෙන් දේවල් කරන්න යනවා. ඒත් හරි ඉක්මනට ඔයා ඇදගෙන වැටෙනවා. ඔයාව රිදවපු අය හොඳින් ඉන්නවා. ඒත් ඔයා ඉන්නේ දුකෙන්. බාහිරින් වෙන සමහර දේවල් ඔයාගේ ජීවිතේට ඔයා අනවශ්‍ය විදිහට අදාළ කරගන්නවා. දෙයක් වෙන්න කලින් ඔයා හැම දේ ගැනම මෙහෙම වෙයි. මෙහෙම වෙන්න ඇති. මේ විදිහට හිතලා දුක් වෙලා ඉවරයි. ඔයත් මේ වගේ කෙනෙක් නම් ඔයා අදි සංවේදී මිනිස්සෙක්. හැඟීම්බර මිනිස්සෙක්. ඒ හැඟීම් ඔයාට සමහර වෙලාවට හොඳ විදිහටත් නරක විදිහටත් බලපාන අවස්ථා තියෙනවා. ඔයත් ඒ වගේ කෙනෙක් නම් එහෙම දේවල් වලින් හිත රිදෙන එක නතර කරගන්නේ කොහොමද? මිනිස්සු වෙනුවෙන් දේවල් කරද්දී තමන්ටම සීමා දාගන්න. හැමෝටම කලින් තමන් ගැන හිතන්න පටන් ගන්න. තමන්ට පාලනය කරන්න බැරි දේවල් ගැන නැවත නැවත හිතන එක නවත්තන්න. නිතරම දුක හිතන වීඩියෝස්, චිත්‍රපටි, ලිපි වගේ දේවල් බලන එක නවත්තන්න. දුක ගැන නිතරම කියවන යාළුවෝ ළඟින්ම ආශ්‍රය කරනවා නම් ඒ අයව චුට්ටක් ඈත් කරන්න. hina වෙන සතුටින් ඉන්න පුළුවන් යාළුවෝ ටිකක් වටේ තියාගන්න. ඔයා කැමති දේවල් නිතරම කරන්න. ඔයාගේ වටිනාකම දැනෙන දේවල් කරන්න පටන් ගන්න. හැමෝම තමන් වගේ කියලා හිතන එක අතම නවත්තන්න. මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දී හරි පරිස්සම් වෙන්න. වර්තමානයේ තුලම ජීවත් වෙන්න. පුළුවන් තරම් කාර්යබහුල වෙන්න. දවස් අවසානයේ සතුට හිතෙන තරමට බලදායී වැඩවල කාර්යබහුල වෙන්න. ජීවිතය දිහා හැම මොහොතකදීම සුබවාදීව බලන්න. උත්සාහ කරලා බලන්න. සමහරක් වෙලාවට මේ මොහොතේත් ඔයා දුකෙන් නම් ඉන්නේ. පුංචි හරි විසඳුමක්, පුංචි හරි සැනසුමක් ආගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙයි මේ වචන ටික නිසා.